නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ක්‍රියෝති ජීවත්වන්නා වූ සියලුම දෙනාටත් ඒ වගේම ලක්වාසී ලෝකවාසී සියලුම ජනතාවට බුදු ජනතාවටත් මේ සිද්ධ කරන්නා වූ කුසල කර්මය මේ මාහැඟි වූ පුණ්‍ය කර්මය ආශිර්වාදයක් බවට පත් වේවා. බාධකකම් කටළු දුරු වෙලා නිදුක් නිරෝගීව ස්වාභාවික ඉපත්ය වලින් අපට අත්මිතිලා නිරෝගී සම්පත්තියෙන් පරිපූර්ණ වූ ජීවිතයක් ගෙවන්නට කාලය ගෙවන්නට මේ සිද්ධ කරන්නා වූ පින්කම ආශිර්වාදයක් වේවා. තුනුරුවන්ගේ පිහිට තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි ආශිර්වාද කරන විශේෂයෙන්ම ලෝතර බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන ඒ ආකෘතිය තමයි අපි මේ විහාරස්ථානයේ ඉදි කරන්නට යෙදුනේ. දැන් මේක වටේ පස්වක තවුසන්ගේ ඒ ප්‍රතිමා වහන්සේලාත් ඉදි කරන්නට ඕනේ. ඉතින් ඒකට අපේ ලායක කාර්යකාරී පින්වතුන්ලා හැම දෙනාගේම සහයෝගය ලබා දීලා විහාරේ ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රියා කරපු ආකාරය ඒදි දැක්වෙන සහ වැද පුදා ගන්නට පුළුවන් ධම්මචක්ක විහාරයේ. ඒ වගේම අතුල වාසුනේ ඇතුළු කොට ගන්නා වූ අපේ නිර්මාණ ශිල්පීන් සියලුම දෙනාටත් මේ වෙනුවෙන් මූලිකත්වයේ ගත්ත අමාවියටපත් වුණ අපේ මුතුබණ්ඩේ මහත්මයා ගම්පොටේ ගෙදර මුතුබණ්ඩා මහත්මයා ඇතුළු ඒ පින්වත් සෑම දෙනාටම විශේෂයෙන්ම ඒ විදේශයේ සේවය කරන බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ බණයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යතිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනියෝ පාහුනියෝ දක්ඛිනියෝ අංජලි කරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්වාති විසාසු දස භාගේසු ඨිතා බුද්ධානුභාවතෝ වේරාපි අන්තරායාපි විනස්සන්ති අසේසතෝ ඒව මාදි ගුණෝ බේතං පරිත්තං තම්බනාමහේ පදමොත්තරෝ පුරක්තිමායං අග්ගිම්මි දේවරේවතෝ දක්ඛිනේ කස්සපෝ බුද්ධෝ නේරුතේච සුමංගලෝ පච්චිමේච සිකේ බුද්ධෝ වායව්‍යාමේතං කරෝ උත්තරෝ පියදස්සීච ඊසානේ දීපංකරෝ පගව්‍යා කකුසන්දෝච ආකාසේ සරණං කරෝ
sen